ආයිබෝවන් පුතේ හැමෝටම මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ විභාගෙට ඉතාමත්ම වැදගත් කොටසක්. ඒ නිසා මේ වීඩියෝ එක අවසාන වෙනකම්ම කොමර්ස් කරන දරුවෙක් නම් ඔයා අනිවාර්යෙන්ම බලන්න. හරිද? හරි. ඔයාගේ අතින් වැරදි සිදු වෙන්නේ නැද්ද? හරිද? 8ට පටන් ගන්න පන්තියට ඔයා කවදාවත් පරක්කු වෙලා ගිහිල්ලා නැද්ද? පරක්කු වෙලා ගියාම මොකද්ද වෙන්නේ? ඔයාට ඒ කියලා දෙන පාඩම තේරෙනවද? තේරෙන්නේ නැහැ. ඉතින් එදා දවසේ ඔයා හෙට මෙහෙට වැනි ඉන්නව පන්තියට වෙලා. තේරෙන්නේ නැහැ නේ. පරක්කු වෙලානේ ඔයා ගියේ. හරිද? ඔහොම දිගටම ඔයා පරක්කු වෙලා පන්ති වලට ගියොත් ඔයාට මොකද්ද වෙන්නේ? වාර විභාගවලදී ලකුණු ගොඩක් අඩු වෙනවා. අවසාන ප්‍රතිඵලයේ විදිහට මොකද්ද වෙන්නේ? සාමාන්‍ය පෙළ විභාගයේදී ඔයාට හොඳ රිසල්ට් එකක් දාන්න බැරි වෙනවා. හරිද? ඒ නිසා ඒ වැරදි හදා ගන්න ඕනේ නැද්ද? වැරදි හදා ගන්න ඕන. හරිද? හැබැයි පුතේ මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ඒ වැරදි හදා ගන්න විදිය නෙමෙයි. මොන වැරදිද? ගිනුම් කරණයේදී සිදුවන වැරදි නිවැරදි කරගන්න විදිය. ඒ නිසා අපේ පාඩමේ නම මොකද්ද? ගිනුම් කරන වැරදි නිවැරදි කිරීම. ගිනුම් කරන වැරදි නිවැරදි කිරීම. හරිද? ගිනුම් කරණයේදී වැරදි සිදු වුණොත් මොකද්ද වෙන්නේ? හිතලා බලන්නකෝ. ගිනුම් කරණයේදී වැරදි සිදු වුණොත් හරිද? 1,10,000ට ලක්ෂයයි කියලා ලියනවා. එම් වැරද්දක් වුණා. හරිද? රුපියල් 20,000ට 2,000යි කියලා සටහන් කරා. ඒ වගේ වැරදි වෙන්න පුළුවන් නේ. හරිද? වැරදි සිදු වුණොත් මොකද්ද වෙන්නේ? ගිනුම් කරණයෙන් මොකද්ද කරන්නේ? ගිනුම් කරණයෙන් කරන්නේ ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට ප්‍රයෝජනවත් තොරතුරු සපයන එක. හරිද? එතකොට ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගන්න ප්‍රයෝජනවත් තොරතුරු සපයන්නේ මොනවයින්ද? මූල්‍ය ප්‍රකාශන වලින්නේ. මූල්‍ය ප්‍රකාශන වලින්නේ. එතකොට මූල්‍ය ප්‍රකාශන වල වැරදි තොරතුරු ඇතුළත් වුණොත් මොකද්ද වෙන්නේ? ඇල්මැති පාර්ශවයන්ට නිවැරදි තීරණ ගන්න බැරි වෙනවා. මූල්‍ය ප්‍රකාශන වල වැරදි තොරතුරු ඇතුළත් වුණොත් මොකද්ද වෙන්නේ? ඇල්මැති පාර්ශවයන්ට නිවැරදි තීරණ ගැනීමට නොහැකි වෙනවා. ඒ නිසා පුතේ මතක තියාගන්න මූල්‍ය ප්‍රකාශන සකස් කරන්න කලින් හරිද? මූල්‍ය ප්‍රකාශන හදන්න කලින් හරිද? මූල්‍ය ප්‍රකාශන සකස් කරන්න කලින් අපි අන්න ඒ සිදුවෙච්ච වැරදි මොකද්ද කරන්න ඕන? නිවැරදි කරන්න ඕන. හරිද? නිවැරදි කරන්න ඕන. මොකද මූල්‍ය ප්‍රකාශන දිහා බලන්නේ ඇල්මැති පාර්ශව තීරණ ගන්නේ. ව්‍යාපාරයේ පිළිබඳ තීරණ ගන්නේ ඇල්මැති පාර්ශව මූල්‍ය ප්‍රකාශන දිහා බලලා. එතකොට මූල්‍ය ප්‍රකාශන වලින් වැරදි තොරතුරු ගලා ගියොත් ඇල්මැති පාර්ශවයන්ට එයාලා ගන්න තීරණ නිවැරදි වෙන්නේ නැහැ. වැරදි තොරතුරු දිහා බලලා ගන්න මොන තීරණද? වැරදි තීරණ තමයි ගන්නෙ. ඒ නිසා මූල්‍ය ප්‍රකාශන සකස් කරන්න කලින් ගිණුම් කරණයේ සිදුවන වැරදි නිවැරදි කරන්න ඕන. ඔයාලට මතකයිනේ තනි පුද්ගල ව්‍යාපාරයක් පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශන දෙකක් තියෙනවනේ. එකක් තමයි ලාභ හෝ අලාභ ප්‍රකාශනය. අනිත් එක මොකද්ද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. එතකොට අන්න ඒ දෙක හදන්න කලින් ලාභ හෝ අලාභ ප්‍රකාශනය පිළියෙල කරන්න කලින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කරන්න කලින් සිදුවෙච්ච වැරදි මොනවද කරන්න ඕන? අපි නිවැරදි කරන්න ඕන. හරිද? ගිණුම් කරණයේදී සිදුවන වැරදි මොනවද? මෙන්න 1යි 2යි 3යි 4යි. වැරදි 4ක් තියෙනවනේ. හරිද? ගිණුම් කරණයේදී වැරදි සිදු වෙන්න පුළුවන් අවස්ථා 4ක් තියෙනවා. හරිද? වැරදි සිදු වෙන්න පුළුවන් අවස්ථා 4ක් තියෙනවා. ගිණුම් කරණයේදී වැරදි සිදු වෙන්න පුළුවන් අවස්ථා 4ක් තියෙනවා. එක අවස්ථාවක් තමයි මොකද්ද? මූලික සටහන් පොත්වල ගනුදෙනු සටහන් කිරීමේදී. හරිද? මූලික සටහන් පොත්වල. හරිද? මූලික සටහන් පොත් කියන්නේ මොනවද? ව්‍යාපාරයක සිදුවන ගනුදෙනුවක් මුලින්ම සටහන් කරන පොත. හරිද? ව්‍යාපාරයක සිදුවන ගනුදෙනුවක් ප්‍රථමයෙන්ම සටහන් කරන්නේ මොන පොත්වලද? මූලික සටහන් පොත්වල. මොනවද මූලික සටහන් පොත්වල උදාහරණ? විකුණුම් ජර්නලය, ගැනුම් ජර්නලය. මේවා මූලික සටහන් පොත්වල උදාහරණ. හරිද? ඉතින් සිදුවෙච්ච ගනුදෙනුවක් මූලික සටහන් පොතක සටහන් කරන්න ගියාමත් වැරදි වෙන්න පුළුවන්. වැරදි වෙන්න පුළුවන්. හරිද? අපි එකක් උදාහරණයක් ගමුකෝ මෙහෙම. හරිද? ඔයා රුපියල් 20,000ක භාණ්ඩ තොගයක් ණයට විකුණනවා. හරිද? රුපියල් 20,000ක භාණ්ඩ තොගයක් ණයට විකුණන්නේ. හරිද? ණයට විකුණුම් සටහන් කරන්නේ අපි මොකේද? විකුණුම් ජර්නලයේ සටහන් කරන්නේ.
ණයට විකුණුම් සටහන් කරන්නේ හරිද ණයට විකුණුම් කොහේද විකුණුම් ජර්නලයේ තමයි සටහන් කරන්නේ ණයට විකුණුම් සටහන් කරන විකුණුම් ජර්නලයේ හරිද ඔයා රුපියල් 20000ක භාණ්ඩ තොගයක් ණයට විකුණනවා ඉතින් කාට හරි හරිද ඒක සටහන් කරන්න ඔයාට බැරි වෙනවා අතපසු වෙනවා හරිද ඒක වැරද්දක් නෙමෙයිද රුපියල් 20000ක ණයට විකුණුම් ඔයාට විකුණුම් ජර්නලේ සටහන් කරන්න බැරි වෙනවා හරිද ඒ විකුණුම් ඉන්වොයිස් මග හැරෙන ඔයාගේ අතින් විකුණුම් ඉන්වොයිස් නැති වෙලා එක්කෝ ඔයා දැන් ඒ වෙලාවේ හරිද ණයට විකුණපු වෙලාවේ මොකක් හරි වෙන වැඩක් කර කර හිටියා ඔයා කියනවා මම තව විනාඩි 5කින් මේක සටහන් කරගෙන පැත්තකින් තියුව විකුණුම් ඉන්වොයිස් එක ඒක ඔයාගේ අතින් නැති වෙලා නැත්නම් අමතක වෙලා ගියා ඒ නිසා සටහන් උනේ නැහැ මේ 20000 ගනුදෙනුව විකුණුම් ජර්නලේ සටහන් උනේ නැහැ ඒක වැරද්දක් නෙමෙයිද වැරද්දක් ලොකු වැරද්දක් ඔන්න එක විදියක් තව උදාහරණයක් අපි ගන්නවා හරිද ඔයා රුපියල් 55000ක භාණ්ඩ තොගයක් ණයට ගන්නවා හරිද ණයට ගැනුම් සටහන් කරන්නේ කොහේද ගැනුම් ජර්නලයේ තමයි ණයට ගැනුම් සටහන් කරන්නේ හරිද රුපියල් 55000ක භාණ්ඩ තොගයක් ණයට ගන්නවා හරිද හැබැයි ඔයාට අතපසු වීමකින් දැක්කේ නෑ මේ 55000 කියලා ඔයා මේක දැක්කේ කීය කියලාද රුපියල් 50000යි කියලා දැක්කේ එතකොට ඔයා ගැනුම් ජර්නලේ සටහන් කරන්නේ කීයද රුපියල් 50000යි කියලා තමයි සටහන් කරන්නේ 55000ක භාණ්ඩ තොගයක් ණයට ගත්තා හැබැයි ඔයා සටහන් කරේ 50000යි කියලා ඒක වැරද්දක් නෙමෙයිද වැරද්දක් හරිද අර 20000 විකුණුම් ඉන්වොයිස් ඔයාට අමතක වෙලා ගියා ඒක සටහන් උනේම නැහැ ඒක වැරද්දක් නෙමෙයිද ඒකත් වැරද්දක් හරිද මෙන්න එකක් තමයි මූලික සටහන් පොත්වල ගනුදෙනු සටහන් කිරීමේදී හරිද 20000ක විකුණුම් ජර්නලයේ සටහන් කරන්න අමතක වුණා ඊට පස්සේ 55000ක ගැනුම් ජර්නලයේ සටහන් කරේ 50000යි කියලා මේක අනිත් පැත්තත් වෙන්න පුළුවන් හරිද 55000 ණයට ගැනුම් ඔයා ගැනුම් ජර්නලයේ සටහන් කරනවා කීයයි කියලාද 55000 ඔයා දැක්කේ 65000 වගේ 65000යි කියලා වැඩිපුර සටහන් කරා වැරද්දක් නෙමෙයිද ඒත් වැරද්දක් කලින් අඩුවෙන් සටහන් කරා ඒත් වැරද්දක් නෙමෙයිද ඒකත් වැරද්දක් හරිද ඔන්න ගිණුම් කරන වැරදි සිදුවිය හැකි අවස්ථා එක අවස්ථාවක් තමයි මූලික සටහන් පොත්වල ගනුදෙනු සටහන් කිරීමේදී වැරදි සිදු වෙන්න පුළුවන් හරිද ඊට පස්සේ පුතේ දෙවැනි අවස්ථාව මොකද්ද දෙවැනි අවස්ථා හතරයි තියෙන්නේ මේ එක අවස්ථාවක් මේ දෙවැනි අවස්ථාව මූලික සටහන් පොත්වලින් ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීමේදී හරිද මූලික සටහන් පොත්වල ශේෂය අරගෙන හරිද මූලික සටහන් පොත්වල ශේෂය අරගෙන බලන්නකෝ අපි ගමුකෝ විකුණුම් ජර්නලයේ කියලා විකුණුම් ජර්නලයේ ශේෂය වා හිතන්නකෝ තිබුණේ 50 අපි ගමුකෝ මෙතන දැන් ඔහොම කාලයකට අපි ණයට භාණ්ඩ විකුණලා අදාළ කාලච්ඡේදය අවසන් වුණාම විකුණුම් ජර්නලයේ අවසාන ශේෂය 2,50,000යි හරිද මේ 2,50,000 මොකද්ද තියෙන්නේ මූලික සටහන් පොත් වලින් ගනුදෙනු මේ තියෙන්නේ මූලික සටහන් පොත්නේ මූලික සටහන් පොත් වලින් ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීමේදී හරිද ලෙජරයේ තියෙනවා මොකද්ද ගිණුම විකුණුම් ගිණුම කියලා එකක් තියෙනවා විකුණුම් ගිණුම හරිද එතකොට විකුණුම් ජර්නලයේ එකතුව කීයද 2,50,000යි විකුණුම් ජර්නලයේ එකතුව ඔයාට විකුණුම් ගිණුමේ සටහන් කරන්න බැරි වෙනවා හරිනම් මේක සටහන් කරන්න ඕන කොහොමද 2,50,000යි කියලා මෙහෙම ලියනවා හරිද 2,50,000යි ණය ගැතියෝ කියලා ලියන්න බෑ ඔයාට මොකද්ද වෙන්නේ ඒක ලියන්න අමතක වෙනවා මේ 2,50,000 ලියන්න අමතක වෙනවා හරිද ඔන්න එක විදියක් ඊට පස්සේ තවත් අපිට මෙහෙම උදාහරණයක් ගන්න පුළුවන් හරිද මේ ගැනුම් ජර්නලයේ තියෙනවනේ ගැනුම් ජර්නලයේ එකතුව 4,77,000යි 4,77,000යි හරිද ඔයා හරිද ලෙජරයේ තියෙනවනේ
ගැනුම් ගිනුම තියෙනවනේ. හරිද? මේක විකුණුම් ගිනුම. ගැනුම් ගිනුම තියෙනවනේ. ගැනුම් ගිනුම ඔයා මේක ලියන්නේ මොකද්ද? ණය හිමියෝ කියලා 4,77,000 නෙමෙයි ලියන්නේ. කීයද? 4,70,000යි ඔයා ලියන්නේ. ඔන්න එක විදියක්. හරිද? කලින් එක සම්පූර්ණයෙන්ම ලෙජරේට පිටපත් කරන්න අමතක වුණා. හරිද? මූලික සටහන් පොත්වල එකතු අරගෙන ඔයාට ලෙජරේට පිටපත් කරන්න එක අමතක වුණා. තව විදියක් තමයි මොකද්ද? මූලික සටහන් පොත්වල එකතුව ඔයා සටහන් කරලා තියෙන්නේ ලෙජරේ සටහන් කරලා තියෙන්නේ කොහමද? අඩුවෙන් 4,77,000ට 4,70,000යි කියලා. හරිද? ඔක මෙහෙම වැඩි වෙන්නත් පුළුවන් ඉතින්. හරිද? ගැනුම් ගිනුම කියලා ලියනවා. ණය හිමියෝ කියලා ඔයා 4,77,000 ලියනවා කීයක්ද? 4,87,000ක් ලියනවා. වැරදි වෙන්න පුළුවන්. හරිද? ඉතින් අන්න දෙවනි වැරද්ද. දෙවනි අවස්ථාව. මූලික සටහන් පොත් වලින් ගනුදෙනු ලෙජරේට පිටපත් කිරීමේදී. හරිද? එතකොට විකුණුම් ජර්නලයේ එකතුව විකුණුම් ජර්නලය කියන්නේ මූලික සටහන් පොතක්නේ. ඒක එකතුව අපි ලෙජරේ පිටපත් කරන්න අමතකම වෙලා ගියා. යලක්වත් දැම්මේ නැහැ. තව අවස්ථාවක් මොකද්ද? ගැනුම් ජර්නලයේ එකතුව 4,77,000යි. හැබැයි ඔයා ඒක ලෙජරේට පිටපත් කරේ ලෙජරේ තියෙන ගැනුම් ගිණුම සටහන් කර රුපියල් 4,70,000යි කියලා. වැරද්දක් නෙමෙයිද? ලොකු වැරද්දක්. ඔන්න තවත් අවස්ථාවක් වැරදි සිදු වෙන්න පුළුවන්. හරිද? මූලික සටහන් පොත් වලින් ගනුදෙනු ලෙජරේට පිටපත් කිරීමේදී. හරි. තුන්වෙනි අවස්ථාව මොකද්ද? ලෙජර් ගිණුම් පිළියෙල කිරීමේදී. හරිද? පොඩ්ඩක් ඉන්න. තුන්වෙනි අවස්ථාව ලෙජර් ගිණුම් පිළියෙල කිරීමේදී නේ මට වැරදුනා. හරිද? තුන්වෙනි අවස්ථාව පුතේ කියන්නේ මම බැලුවේ මොකද්ද කියලා සිදු වෙච්ච වැරද්ද. තුන්වෙනි අවස්ථාව ලෙජර් ගිණුම් පිළියෙල කිරීමේදී නෙමෙයි. හරිද? ලෙජර් ගිණුම් පිළියෙල කිරීමේදී නෙමෙයි. තුන්වෙනි අවස්ථාව ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී. හරිද? පිළියෙල නෙමෙයි. තුන්වෙනි අවස්ථාව ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී සිදුවන වැරද්දක්. හරිද? තුලනය කිරීමේදී බැලන්ස් කරද්දී ඒත් වැරදි සිදු වෙන්න පුළුවන්. කොහොමද ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී වැරදි සිදු වෙන්නේ? කොහොමද වැරදි සිදු වෙන්නේ? මෙන්න එක අවස්ථාවක්. හරිද? මේ තියෙන්නේ ලෙජර් ගිණුමක් නේ. හරිද? මේ තියෙන ලෙජරේ තියෙන ගිණුමක්. විකුණුම් ගිණුම කියන්නේ ලෙජරේ තියෙන ගිණුමක්. හරිද? විකුණුම් ගිණුම මෙන්න මෙහෙම තියෙනවා. හරිද? විකුණුම් ගිණුම තියෙනවා. විකුණුම් ගිණුම කියලා බැර පැත්තනේ තියෙන්නේ. හරිද? 250 තියෙනවා. 400 තියෙනවා. ඊට පස්සේ 300 තියෙනවා. ඊට පස්සේ ආයෙම 200ක් තියෙනවා. කොහොම තියෙනවා. හරිනම් මේක එකතුව කීයද? 250යි 400යි කියන්නේ 650යි. 650යි 300යි කියන්නේ 950යි. 950යි 200යි කියන්නේ කීයද? 1150යි. හරිද? හරිද? මෙන්න ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී. තුලනය කරද්දී හරි ගාන කීයද? 1150යිනේ. ඔයා මේක තුලනය කරද්දී මෙන්න මේ 300 ඔයාට අමතක වෙනවා. හරිද? 300 අමතක වෙලා ඔයා ලියන්නේ හරි ගාන 1150යි. 300 අමතක වෙච්ච නිසා ඔයා ලියන්නේ කීයේ කියලාද? 850යි කියලා. ඒක වැරද්දක් නෙමෙයිද? ඒක වැරද්දක්. හරිද? 1150ට ඔයා ලියන්නේ කීයයි කියලාද? 850යි කියලා ඔයා ලියන්නේ. වැරද්දක් නෙමෙයිද? ඒක වැරද්දක්. ඔන්න තව උදාහරණයක් අපි ගන්නවා. හරිද? ඊළඟ උදාහරණ අපි ගන්න මොකද්ද? ඔන්න තියෙනවා විදුලි වියදම් ගිණුම කියලා එකක්. හරිද? වියදම් ලියන්නේ අපි හර පැත්තේනේ. මොම තියෙන ඉතින් මාස විදුලි වියදම් දෙකක් තුනක් කරලා තියෙනවා. හරිද? අපි ගමුකෝ ඒක 250යි 400යි 150යි කියලා ඔහොම විදුලි වියදම් තියෙනවා. හරිද? විදුලි වියදම් තියෙනවා. හරිද? හරිනම් විදුලි වියදම් ගිණුමේ තුලනය කරාම ශේෂ එන්නේ කීයද? 250යි 400යි කියන්නේ 650යි 650යි 150යි කීයද? 800යි.
හරිද? 800යි හරි ගාන. හැබැයි ඔයා මේ 150 දෙපාරක් කැල්කියුලේටර් එකෙන් 150 දෙකක් ගණන් කරලා. එතකොට කීයක් එනවද? 950 කියලා විල්ලා. හරිද? මෙතන 1150ට ඔයා ලිව්වේ 850යි කියලා. ඒක වැරද්දක් නෙමෙයිද? මෙතන 950ට ඔයා ලිව්වේ 800යි කියලා. ඒක වැරද්දක් නෙමෙයිද? වැරද්දක්. ඔන්න තුන්වෙනි අවස්ථාව. හරිද? පළවෙනි අවස්ථාව මූලික සටහන් පොත්වල ගනුදෙනු සටහන් කිරීමේදී, ඊළඟට දෙවෙනි අවස්ථාව මූලික සටහන් පොත්වලින් ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීමේදී, තුන්වෙනි අවස්ථාව මොකද්ද? ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී. හරිද? හරි. හතරවෙනි අවස්ථාව ඔයා දන්නවනේ පුතේ, ලෙජරයේ තියෙන ලෙජර් ගිණුම් තුලනය කරලා ඒ ශේෂ අරගෙන මොකද්ද පිළියෙල කරන්නේ? හරිද? ශේෂ පිරික්සුමක් පිළියෙල කරනවනේ. අන්නේ ශේෂ පිරික්සුම පිළියෙල කරද්දිත් වැරදි සිදු වෙන්න පුළුවන්. ශේෂ පිරික්සුම පිළියෙල කරද්දිත් වැරදි සිදු වෙන්න පුළුවන්. හරිද? අපි ශේෂ පිරික්සුමක් හදන්න මෙහෙමනේ. හරිද? මෙතන තියෙනවා විස්තරය තියෙනවා, මෙතන හර තියෙනවා, මෙතන වැර තියෙනවා. හරිද? ශේෂ පිරික්සුම කියන්නේ ගිණුමක් නෙමෙයි, නිකන් ලේඛනයක් විතරයි. ගිණුමක් නෙමෙයි. හරිද? ගිණුමක් නමතක් කරන්න බෑ. ශේෂ පිරික්සුම කියන්නේ ගිණුමක් නෙමෙයි, ලේඛනයක් විතරයි. හරිද? එතකොට විකුණුම් ගිණුමේ තියෙන්නේ මොන ශේෂයක්ද? බැර ශේෂයක්ද තියෙන්නේ. හරි. අපි ගමුකෝ විකුණුම් ශේෂයේ, විකුණුම් ගිණුමේ බැර ශේෂය තිබුණා. අපි දැන් මේව ගමුකෝ මෙහෙමකෝ. හරිද? විකුණුම් ගිණුමේ බැර ශේෂය තියෙනවා කියලා 850ක්. 850ක් තිබුණා කිව්ව ඇත්තටම. අපි ඇත්ත ගාන ලියාගමුකෝ. 250යි 400යි 650යි මෙතන තිබුණේ 1150යි නේ. 1150යි හරි ශේෂය. මෙතන කීයේ හරි ශේෂය? කීයයි 650යි 800යි 800යි. හරිද? එතකොට විකුණුම් ගිණුමේ ශේෂය ඔන්න ලියනවා. විකුණුම් ගිණුම කියලා ලියනවා. හරිද? විකුණුම් ගිණුමේ ශේෂය කීයද? 1150යි. ඔයා මේක වැරදියට ලියන්නේ කීයද? බැරට ලියනවා. හරිද? විකුණුම් ගිණුමේ ශේෂය බැර ශේෂයක් නිසා මේකෙත් බැරට. તો මේකේ බැර මේකේ හර ලියන්නේ නැහැ. ඒ ගිණුමක් වුණා නම් විතරයි අරකේ හර මේක බැර. මේක ගිණුමක් නෙමෙයිනේ. මේක නිකන් ලේඛනයක්නේ. හරිද? එතකොට විකුණුම් ගිණුමේ බැර ශේෂය තියෙනවා 1150. ඔයා මේ 1150 ශේෂ පිරික්සුමේ ලියන්නේ කීයයි කියලාද? 1100යි කියලා ලියන්නේ. වැරද්දක් නෙමෙයිද? වැරද්දක්. හරිද? ඊළඟට ඔන්න දෙවෙනි අවස්ථාව. දෙවෙනි උදාහරණය. හරිද? විදුලි වියදම් ගිණුමේ ශේෂය කීයද? 800යි. ඔයාට මේක ලියන්න අමතක වෙනවා. මේක ඔයාගේ අතින් මග හැරෙනවා. එතකොට විදුලි වියදම් කියලා ශේෂ පිරික්සුමේ තියෙනවද? විදුලි වියදම් කියලා ශේෂ පිරික්සුමේ ඇතුළත් වෙලා නැහැ. ඒක වැරද්දක් නෙමෙයිද? වැරද්දක්. ඔන්න පුතේ ගිණුම් කරණයේදී වැරදි සිදුවිය හැකි අවස්ථා 4. හරිද? මෙහෙම වැරදි සිදු වුණාම මේ වැරදි තොරතුරු ඇසුරෙන් තමයි පුතේ මොනවද ඊළඟට පිළියෙල කරන්නේ? මූල්‍ය ප්‍රකාශන සකස් කරන්න මේ වැරදි තොරතුරු වලින්. ඒ නිසා මූල්‍ය ප්‍රකාශන සකස් කරන්න කලින් මේ වැරදි 4ම මොකද්ද කරන්න ඕන? නිවැරදි කරන්න ඕන. මේ වැරදි සියල්ල නිවැරදි කරන්න ඕන මූල්‍ය ප්‍රකාශන සකස් කරන්න කලින්. හරිද? ඒ නිසා තමයි අපි වැරදි ගිණුම් කරන වැරදි නිවැරදි කරන්නේ. හරිද? ගිණුම් කරණයේදී වැරදි පුතේ අපි කොටස් දෙකකට බෙදනවා. මේ වැරදි සිදු වෙන්න පුළුවන් අවස්ථානේ. අවස්ථා 4යිනේ. හරිද? වැරදි සිදු වෙන්න පුළුවන් අවස්ථා 4යි. හරිද? අවස්ථා 4යි. අපි ගිණුම් කරණයේ වැරදි කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි ශේෂ පිරික්සුමේ සමානත්වයට බල නොපාන වැරදි. හරිද? ශේෂ පිරික්සුමේ සමානත්වයට බල නොපාන වැරදි කියලා එකක් තියෙනවා. ඒක කවදාවත් ශේෂ පිරික්සුමේ සමානත්වයට බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඒ කියන්නේ හරශේෂවල එකතුව බලන්නකෝ. හරශේෂවල එකතුව ඔයා හිතනකො රුපියල් 1000යි කියලා. බැරශේෂවල එකතුවත් කීයද? රුපියල් 1000යි. හැබැයි වැරදි සිදු වෙලා. වැරදි සිදු වුණාට බලන්න වැරදි සිදු වුණාට ශේෂ පිරික්සුම මොකද්ද වෙලා තියෙන්නේ? සමාන වෙලා. ශේෂ පිරික්සුම සමාන වුණා කියලා අපි හිතනවද? අපි කියනවද ශේෂ පිරික්සුම සමාන වුණා කියලා? අපි කියනවද ගිණුම් කරන්නේ කිසිම වැරද්දක් වෙලා නැහැ කියලා?
එන මේකෙන් පෙන්눔 කරන්නේ ගණිතමය නිවැරදිභාවය විතරයි. ඒ කියන්නේ හර සටහනකට අදාළව කොහේ හරි බැර සටහනක් තියලා. හරිද? හර සටහනකට අදාළව හරි හෝ වැරදි කොහේ හරි බැර සටහනක් තියලා. ඒ නිසා තමයි පුතේ මේ පැත්තේ 10ට මේ පැත්තේ 10 ගානට සමාන වෙලා තියෙන්නේ. හරිද? එහෙම නිසා හරිද? හැබැයි ඒත් වැරදි සිදු වෙලා තියෙනවනේ. හැබැයි ඒ වැරදි සිදු වුණා කියලා ශේෂ පිරික්ෂුමේ සමානත්වයට බලපෑමක් ඇති වුණාද? ඇති වුණේ නැහැ. හරිද? ශේෂ පිරික්ෂුමේ සමානත්වයට බල නොපාන වැරදි නිවැරදි කරන්න පුළුවන් කොහොමද අපිට? ඒ වැරද්ද හඳුනාගෙන ජර්නල් පොදු ජර්නලයේ සටහනක් යොදලා පොදු ජර්නලයේ හරහා අපිට නිවැරදි කරන්න පුළුවන්. හරිද? ඔන්න ආය අහගන්නකෝ. ශේෂ පිරික්ෂුමේ සමානත්වයට බල නොපාන වැරදි තියෙනවනේ. ඒ වැරදි නිවැරදි කරන්නේ කොහොමද? පොදු ජර්නලයේ ඇසුරෙන් අපිට නිවැරදි කරන්න පුළුවන්. ඊළඟට දෙවනි වැරද්ද තමයි පුතේ මොකද්ද? ශේෂ පිරික්ෂුමේ සමානත්වයට බලපාන වැරදි. ශේෂ පිරික්ෂුමේ සමානත්වයට බලපාන වැරදි. ඒ කියන්නේ මේ පැත්ත එකතුව ගත්තයින් පස්සේ 1000 කියලා ආවා. හැබැයි මේ පැත්ත එකතුව ආවෙන් පස්සේ කීය දෙන්නේ 950යි කියලා තමයි ආවේ. අන්න ශේෂ පිරික්ෂුම අසමාන වුණා. ඒ වැරදි නිවැරදි කරන්නේ කොහොමද? ඒ වැරදි නිවැරදි කරන්න පුතේ අවිනිශ්චිත ගිණුමක් කරහා තමයි අපි ඒ වැරදි නිවැරදි කරන්නේ. හරිද? දැන් මෙතන මේ පැත්ත 1000යි මේ පැත්ත 950යි. අපි අඩු පැත්තට රුපියල් 50යි 1000යි 950යි කියන්නේ රුපියල් 50යිනේ අඩුනේ. මේ පැත්ත 1000ක් තියෙනවා මේ පැත්ත 950ක්. මෙතෙන්ට 50ක් දාලා අපි මොකද්ද ලියන්නේ? අවිනිශ්චිත ගිණුම කියලා ලියනවා. එතකොට අවිනිශ්චිත ගිණුමක් අපි ගහලා හරිද? අවිනිශ්චිත ගිණුමක් ගහලා ඒක අපි ඒ හරහා නිවැරදි කරනවා. හරිද? ඒ පිළිබඳ වීඩියෝ එකක් මම ඊට පස්සේ ගේනවා. මේකෙන් පස්සේ ගේන්නේ ඒ වැරදි දෙකට අදාළව නිවැරදි කරන්න කොහොමද කියලා වීඩියෝ එකක් ගේන්නේ. හරිද? හරි. දැන් බලමුකෝ මේක වීඩියෝ එකේ මුල ඉඳලා අපි කතා කරේ මොනවද කියලා. හරිද? ගිණුම් කරණයේ වැරදි සිදුවිය හැකි අවස්ථා. ගිණුම් කරණයේදී වැරදි සිදුවිය හැකි අවස්ථා. අවස්ථා 4යිනේ. එකක් තමයි මොකද්ද? මූලික සටහන් පොත්වල ගනුදෙනු සටහන් කිරීමේදී. දෙවැනි අවස්ථාව මොකද්ද? මූලික සටහන් පොත්වලින් ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීමේදී. ලෙජරයට පිටපත් කිරීමේදී. හරිද? ඊට පස්සේ මොකද්ද? ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී වැරදි සිදු වෙන්න පුළුවන්. ලෙජර් ගිණුම් බැලන්ස් කරනවා කියන්නේ අපි බැලන්ස් කරද්දී වැරදි සිදු වෙන්න පුළුවන්. ඊළඟට වැරදි සිදු වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි මොකද්ද? ශේෂ පිරික්ෂුම පිළියෙල කිරීමේදී. මෙන්න මේ අවස්ථාවේදීත් වැරදි සිදු වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ සිදුවෙන වැරදි අපි කොටස් දෙකකට බෙදනවා. මොකක්ද ඒ කොටස් දෙක? ශේෂ පිරික්ෂුමේ සමානත්වයට බල නොපාන වැරදි කියලා. හරිද? එක වැරදි වර්ගයක්. ශේෂ පිරික්ෂුම ඒ වැරදි සිදු වුණා කියලා ශේෂ පිරික්ෂුම අසමාන වෙන්නේ නැහැ. ශේෂ පිරික්ෂුම සමාන වෙනවා. හරිද? හැබැයි ඒ වැරදි නිවැරදි කරන්න අපි අවිනිශ්චිත ගිණුමක් ගන්නවද? අවිනිශ්චිත ගිණුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. වැරද්ද හොයාගෙන මොකද්ද සිදුවෙච්ච වැරද්ද කියලා වැරද්ද හොයාගෙන අපි පොදු ජර්නලයේ හරහා තමයි නිවැරදි කරන්නේ. හරිද? අනිත් වර්ගය මොකද්ද? දෙවැනි වර්ගය මොකද්ද? ශේෂ පිරික්ෂුමේ සමානත්වයට බලපාන වැරදි. අන්න ඒ වැරදි නිවැරදි කරන්න තමයි. ශේෂ පිරික්ෂුමේ සමානත්වයට කියන ශේෂ පිරික්ෂුම අසමානයි. මේ පැත්තේ 10යි මේ පැත්තේ 950 අසමාන වෙලා තියෙන්නේ. අන්නේ අසමාන වූ වැරදි නිවැරදි කරන්න අපි අපිට මොකක්ද අවශ්‍ය වෙන්නේ? මොකක්ද අවශ්‍ය වෙන්නේ? අවිනිශ්චිත ගිණුමක් අවශ්‍යයි. ඒ වැරදි අපි නිවැරදි කරන්නේ අවිනිශ්චිත ගිණුම හරහා. ඊළඟ වීඩියෝ එකේ මම කතා කරනවා කියලා ඒ පිළිබඳව. ඉතින් මේ කතා කරපු කොටස ඔයාලට පැහැදිලි නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න පුතේ. පැහැදිලි වුණා කියලා. හරි. එහෙනම් සියලුම දරුවන්ට ජය වේවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ හමු වෙමු. හරි.